ළමා ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් Daisy Diaries මගේ YouTube channel එකට ඔයාලා වෙනද වගේම මම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ගොඩ කාලයකට පස්සේ ඔයාලා හම්බ වෙන්න මම ආවා. ඉතින් මාස දෙකකටත් වඩා වැඩි කාලයක් මම ලොකු බ්‍රේක් එකක් ගත්තා. ඉතින් ඒ කාලය අතරතුර හැබැයි මම නිෂ්පාදන පාවිච්චි කරන එක නම් නැවතුනේ නැහැ. ඒ කාලේ තුල මම නොයෙක් වර්ගයේ නිෂ්පාදන භාවිතා කරන ගමන් ඉන්නේ. ඒ වගේම ගොඩක් නිෂ්පාදන මම භාවිතා කරලා ඉවරයි. ඉතින් මම ඒ වල වීඩියෝස් ටික ටික ඔයාලට අප්ලෝඩ් කරන්නම්. ඉතින් අද ගේන වීඩියෝ එකත් අද ගේන රිවිව් වීඩියෝ එකත් මම කමියුනිටි පෝස්ට් එකක් හරහා ඔයාලව දැනුවත් කරලා මම මේ නිෂ්පාදනය ගත්තා. භාවිතා කරලා ඔයාලට ඒක ගැන රිවිව් වීඩියෝ එකකින් අරන් එන්නම් කියලා. ඉතින් පළවෙනි වතාවට නම් මගේ වීඩියෝ එකක් බලන්නේ හායි මම දේසි. ඔයාලා මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ channel එකත් subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරලා අපේ දේසි family එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් මම YouTube එකේ ගොඩක් කරන්නේ skin care product review videos. ඊට අමතරව මම natural treatments වගේ videos කරලා තිනවා. ඉතින් මම ගොඩක් දැනටමත් මේ වෙනකොට skin care product review videos upload කරලා තිනවා. ඉතින් ඒව බලන්නත් අමතක කරන්න එපා. එහෙනම් මාත් එක්ක එකතු වෙලා දිගටම වීඩියෝ එක බලන්න. ඉතින් මේ සනෝද කියන්නේ ලංකාවේ නිෂ්පාදීය ආයුර්වේද බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔයා මාත් එක්ක කාලයක් තිස්සේ ඉන්න සබ්ස්ක්‍රයිබර් කෙනෙක් නම් මේ සනෝද කියන්නේ ඔයාට නුපුරුදු බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. මොකද මගේ channel එකේ මම සනෝද බ්‍රෑන්ඩ් එකේ වීඩියෝස් ගෙනල්ලා තිනවා. ඉතින් සනෝද බ්‍රෑන්ඩ් එකේ එන තවත් ක්‍රීම් එකක් තමයි මේ සඳුන් ෆේස් ක්‍රීම් එක කියන්නේ. ඉතින් එයාලගේ ක්‍රීම් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් ඒ අතර මේ සඳුන් ක්‍රීම් එකත් මම දැක්කලා මෙලදී අරගෙන පාවිච්චි කරපු ක්‍රීම් එකක්. ඉතින් රුපියල් 415ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඔයාලට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. බය නැතුව අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. හොඳ ක්‍රීම් එකක්, ආයුර්වේද ක්‍රීම් එකක් තමයි මේ සඳුන් ක්‍රීම් එක කියන්නේ සනෝද බ්‍රෑන්ඩ් එකේ. මේ නිෂ්පාදනය තමයි සනෝද බ්‍රෑන්ඩ් එකේ ඔයාලට පේනවද නැ සනෝද බ්‍රෑන්ඩ් එකේ සඳුන් ක්‍රීම් එක. ඉතින් ඔයාලා දැනටමත් මේ නිෂ්පාදනය පාවිච්චි කරලා තියෙන්න පුළුවන්. ඉතින් මම මේ නිෂ්පාදනය පාවිච්චි කරේ පළවෙනි වතාවට සනෝද බ්‍රෑන්ඩ් එකේ මම නොයෙක් වර්ග නිෂ්පාදන පාවිච්චි කරලා තියෙනවා අනිවාර්යයෙන්ම. සනෝද කියන්නේ මට නුපුරුදු බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. මම සනෝද පාවිච්චි කළා ගොඩක්. ඒ කියන්නේ ඒගොල්ලෝ මුල් කාලේ ආපු කාලේ ඉඳන්ම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකක් තමයි සනෝද කියන්නේ. ඉතින් යාළගේ දැන් ක්‍රීම් වර්ග හැම නිෂ්පාදනයක්ම ගොඩක් තියෙනවා. ඉස්සර එහෙම නෙමෙයි. සීමිත ප්‍රමාණයක් වගේ තමයි තිබ්බේ ඒගොල්ලෝ ආපු මුල් කාලේ වෙනද පොළට. නමුත් දැන් ක්‍රීම් වර්ගද නොයෙක් වර්ගයේ නිෂ්පාදන ගොඩක් variety එක වැඩි. ඉතින් මේ සඳුන් ක්‍රීම් එක පළවෙනි වතාවට තමයි මම පාවිච්චි කරේ. ඉතින් මේක ඇවිල්ලා එයාලා කියලා තියෙන්නේ සඳුන් ඕනෑම සම්මකට සුදුසු ක්‍රීම් එකක් කියලා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේක පාවිච්චි කරලා ඉවරයි. ඉතින් මේකේ සුවඳ ගත්තත් සුදු හඳුන් වල සුවඳ තමයි එන්නේ. සුදු හඳුන් වල සුවඳ තමයි එන්නේ. ඉතින් මම මේක ඉවර වෙනකම්ම පාවිච්චි කරා. ඉතින් මේක එහෙම උදේද රාත්‍රියේද කියලා බොක්ස් එකේ ගහලා නැහැ. හැබැයි මම පාවිච්චි කරේ දවල් කාලේදී රාත්‍රී කාලේදී දෙකටම පාවිච්චි කරා. රාත්‍රියටත් පාවිච්චි කරා, දවල් කාලේටත් පාවිච්චි කරා. ඉතින් මම කියන්නම් මම මේක දැන් මේ සති දෙකක් සති තුනක් විතර මේ නිෂ්පාදනය පාවිච්චි කරා. මේක ගොඩක් තිබ්බා. රුපියල් 415ට ගොඩක් මේ නිෂ්පාදනය තිබ්බා. ඉතින් මට මේක සති 3ක් විතර මාසයක් විතර පාවිච්චි කරන්න පුළුවන් වුණා. ටිකයි ගන්න තියෙන්නේ. ටිකක් ගෑවහම ඇති. ගොඩක් මේ සුදු වෙන්න කියලා ගොඩක් නිෂ්පාදනය ගන්න අවශ්‍ය නැහැ. ඩොට් 5ක් විතර තියාගත්තාම ඇති. ඉතින් මේක ගන්නකොට මට තේරිච්ච දෙයක් තමයි මේකේ කියලා තියෙනවා සම පැහැපත් වෙනවයි කියලා. මට ලොකුවට සම පැහැපත් වෙනවා ගතියක් තේරුන්නේ නැහැ. නමුත් මගේ මූණේ තියෙන ලප කැලල් ටික මැකෙනවා මට තේරුණා. ලොකුවට සම පැහැපත් උන්නේ නැහැ. මූණ තිබ්බා වගේ නෝමලි මූණේ පැහැ මගේ තිබ්බා වගේම තිබුණා. නමුත් මගේ ලප කැලලි චුට්ට මේ අඩු වෙනවා මට දැනුණා. ඊට එහා ලොකු රිසල්ට් එකක් මට මේකෙන් හම්බ වුණේ නැහැ. ඒ කියන්නේ මේකේ තියෙනවා මේ අව පැහැ ගතිය, සමේ රළු ගතිය, ලප කැලල්, අලුහම් ඒව නැති කරලා සම පැහැපත් කරනවා කියලා. නමුත් මට ඒ වගේ සම පැහැපත් කිරිල්ලක් නම් මූණේ මට දැනුන්නේ නැහැ. ඔයාලට දැනුණාද කියලා පහලින් කමෙන්ට් කරන්න යන්න. ඔයාලා මේ නිෂ්පාදනය භාවිතා කරලා තියෙනවා නම් ඔයාලගේ සම පැහැපත් වුණාද කියලා ඔයාලගේ කමෙන්ට් එක පහලින් ටයිප් කරගෙන යන්න. නමුත් මට මේකෙන් සම පැහැපත් වෙනව ගතියක් දැනුන්නේ නැහැ. නමුත් මට විසිබලි මට බලා ගන්න පුළුවන් වුණා මගේ ලප කැලල් වල කළු ගතිය ටික අඩු වෙනවා. ඉතින් මේක මම එකපාරයි පාවිච්චි කරේ. මේ ටියුබ් එක විතරයි පාවිච්චි කරේ. සමහර විට දෙකක් තුනක් පාවිච්චි
සමහර විට දෙකක් තුනක් පාවිච්චි කරනකොට මගේ සම්පූර්ණම ලැප කැලලි නැති වෙලා යන තිබුණා. නමුත් මම එක වතාවයි පාවිච්චි කරේ. මම මේක ආයේ මිලදී ගන්න ආස නොවුණු හේතුව කියන්න. මම ඔයාලට ගහලම පෙන්නන්නම් හේතුව මොකද කියලා. මේ ක්‍රීම් එක හරිම අමාරුයි මේ සමට උරා ගන්න නෑ. මෙන්න මෙහෙම ගෑවහම ඔයාලට පේනවා ඇති පිටි ගතියක් තියෙනවා. මේ ඉක්මනට සමට උරා ගන්න නැහැ. නිකන් වයිට් කාස්ට් එකක් වගේ දෙනවා. ඒක බ්ලීචින් හින්දා නෙවෙයි. මම හිතන්නේ ඒගොල්ලන්ගේ ක්‍රීම් එකේ ටෙක්ස්චර් එකේ ගතියක්. මේගොල්ලන්ගේ සනෝද බ්‍රෑන්ඩ් එකේ තවත් ක්‍රීම් වර්ග තියෙනවානේ. ඉතින් ඒවා වලින් මට එහෙම මේ වගේ තත්ත්වයක් ඇති වුණේ නැහැ. ඉක්මනට සමට උරා ගන්නවා. නමුත් මට මේකෙන් එච්චර මම ආසුන්නේ නැහැ ටෙක්ස්චර් එකට. මොකද ගොඩාක් වෙලා තුල්ලන්න ඕන මේ සමට උරා ගන්න. මම ඒකට ආසුන්නේ නැහැ. ඒ හින්දා මම ආයේ මේක මිලදී ගත්තේ නැහැ. ඉතින් මම මේක එක සැරයක් පාවිච්චි කරේ. නමුත් මට ඇත්තටම බලා ගන්න පුළුවන් වුණා මගේ සමේ තියෙන ලප කැලලි ටික අඩු වෙනවා. ඉතින් ඒක තමයි මට මේ ක්‍රීම් එකේ ඔයාලට කියන්න පුළුවන් විදිහේ රිවිව් එකක් විදිහට මම අරගෙන ඉන්නේ. සමහර විට මම මේක දෙකක් තුනක් මේ වගේ ටියුබ් දෙකක් තුනක් පාවිච්චි කරා නම් ලොකු රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. නමුත් මට අර මම කලින් කිව්වා වගේ සම පැහැපත් වෙනවා කියලා මට නොටිස් වුන්නේ නැහැ. එකම රිසල්ට් එක මට පෙන්නපු මූණේ තියෙන ලප කැලල් ටික අඩු වෙනවා. ඉතින් මම මේක ආයෙ පර්චේස් කරේ නැති හේතුව මම කලින් කිව්වා වගේ මේ ක්‍රීම් එක ගොඩක් වෙලා තුල්ලන්න ඕන සමට උරා ගන්න. අර නිකන් ගෑවහම නිකන් පිටි ගාලා වගේ මූණේ නිකන් වයිට් කාස්ට් එකක් තියෙනවා. ඉතින් මම ඒකට අකමැති ඒකයි. ඉතින් මම මේක ඊට පස්සේ ගත්තේ මම කලින් ඔයාලට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන සලෝද බ්‍රෑන්ඩ් එකේම day and night ක්‍රීම් එක. මේකෙන් පස්සේ මම ආයෙ ගත්තා day and night ක්‍රීම් එක. ඒක තමයි දැන් මේ දවස්වල යූස් කරන්නේ. ඉතින් ඒක එහෙම නෑ. ඒකට සම පැහැපත් වෙනවා වගේම හොඳට සමට උරා ගන්නවා. ඉතින් මේකෙන් මට සමට උරා ගන්න ගතියක් දැනුන්නේ නෑ. ගොඩක් අතුල්ලන්න ඕන මේ සමට උරා ගන්න. නමුත් ඔයාගේ මූණ ගොඩක් ලප කැලල් තියෙනවා නම් ඒ කියන්නේ ඒව යවා ගන්න බැරි නම් ඔයා මේ ක්‍රීම් එක චුට්ටක් try කරලා බලන්න. එකක් දෙකක් විතර යූස් කරලා බලන්න. මොකද ආයුර්වේද ක්‍රීම් එකකින් එක ටියුබ් එකකින් හොඳ ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒ කියන්නේ ආයුර්වේද ක්‍රීම් එක ගන්න ආයුර්වේද ඉන්ග්‍රීඩියන්ට්ස් අරන් වෙනකොට ඒ වලට අපිට ප්‍රතිඵලයක් පෙන්වන්න කාලයක් යනවා ආයුර්වේද ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන හින්දා. ඉතින් කාලයක් මේක යූස් කරලා බලන්න මට පෙනුණා මේකෙන් ලබ කැල්ල මගේ ටික මැකෙනවා. ඕවරෝල් ගත්තොත් ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයාලා යූස් කරලා බලන්න. ඔයාලට ගිය සම පැහැපත් වෙනද කියලා. මොකද මට තියෙන ස්කින් එක නෙවෙයි ඔයාලට තියෙන ඔයාලගේ ස්කින් එක වෙනස්. මට තියෙන ඔයිලි ස්කින් එක. ඔයිලි ස්කින් එකක් තිබ්බත් අපි හැමෝගෙම ස්කින් එකේ කන්ඩිෂන් එක වෙනස්. එක එක්කිනාට වෙනස්. ඉතින් ඔයාලත් යූස් කරලා බලන්න. මොකද මේ ක්‍රීම් එක වෙන්නේ රුපියල් 415ක් වගේ. රුපියල් 415ක් වගේ තමයි මේ ක්‍රීම් එක වෙන්නේ. ඉතින් ඔයාලට මේක යූස් කරන්න පුළුවන් ඕනම ආයුර්වේද කඩවල් වලින් ඒ වගේම බියුටි ෂොප් වල අනිවාර්යයෙන්ම දැන් සනෝද බ්‍රෑන්ඩ් එක තියෙනවා. සනෝදා සඳුන් ක්‍රීම් එක එහෙම ඉල්ලලා බලන්න රුපියල් 415යි වෙන්නේ. ඔයාලට මේක සති 3ක් මාසයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේක පිරෙන්නම තියෙනවා. ගොඩ යූස් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට මම නම් රාත්‍රී කාලේ වගේ මම කලින් කිව්වා වගේම දවල් රාත්‍රී දෙකම ගෑවා. ඔයාලට මේක එහෙම මෙන්ෂන් කරලා නැහැ උදේද රාත්‍රියේද ගන්න කියලා. ඔයාලට දෙකේදීම මම පාවිච්චි කරා වගේ පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ නිෂ්පාදනය දැන්ටමත් යූස් කරලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඔයාලට ලැබුණු ප්‍රතිඵලය මොකක්ද කියලා. මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලා ආසාවෙන් බලන්න තී කියලා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න.